ඔන්න මේ තියෙන අපේ ගමේ තියෙන වැල් පාලම. ඔයාලා එහෙම අහලා තියෙන අයත් ඇති, දැකලවත් නැති අයත් ඇති. මේක යන්න ගොඩක් බය හිතෙනවා පළවෙනි පාරවල් වලට නම්. පොඩ්ඩක් හෙල්ලෙන ගතියක් තියෙනවා. මොකද මේක කම්බි වලින් තමයි හදලා තියෙන්නේ. ඔයාලට පේනවනේ ලෑලි දාලා. එහෙම තමයි හදලා තියෙන්නේ. දැන් මේකටත් සාමාන්‍යයෙන් අවුරුදු 8ක් විතර නම් වෙනවා ඇති. මොකද මම පොඩි කාලේ ඔය වැල් පාලම තිබුණේ නැහැ. ඉතින් ඔය ගල් වලින් පැන තමයි ගෙදරට ගියේ. අ ඉතින් ඔන්න බලන්න මේ ගඟේ ලස්සන. මේ ටිකේ නම් ගල් ටිකක් විතරයි තියෙන්නේ. ඒ වුණාට මේ ගඟ උඩහාට හරිම ලස්සනයි. දැන් තියෙනවා නාන්න එහෙම. ඉතින් ඔයගොල්ලෝ වැල් පාලම් වල එහෙම ගිහිල්ලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නැත්නම් මේ වගේ එකක් දැක්කෙත් අද නම් ඒත් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න.